අම්මේ මං කිව්වනේ. ඇහැව්වද? දැන් හරිනේ. අනේ ඌට කසාද ඕනේ නැත්තම් බම්බු ගහ ගන්න කියපන්. ඇත්තමයි. මම මෙදා පොටේ නම් උඹව කාට හරි බන්දලා දෙන එක දෙනවා මම. එදා කියපේ අහන්න ගිහලා තමයි නොසන්ඩාලගේ මෙහෙම කතා අහන්නේ. මට ඕනේ මංජිත. මං එයා කියන දවසක් වෙනකන් ඉන්නවා. අනේ නිකන් හිටපන්. ඔය මගුල ඕනේ නැහැ. යකෝ අපේ මනුස්සකමට තමයි උඹලා දෙන්න ගැන හිතලා මේක කරන්න ඉඩ දුන්නේ. ඌට එක පාරක් එපා නම් අපිට 100 පාරක් එපා. දොස්තර කෙනෙක් උඹව බලන් දෙන්න හිටියේ. දොස්තර කෙනෙක් නෙමෙයි. හොඳ පඩියක් ගන්න කොන් දොස්තර කෙනෙක්ට හරි කමන්නේ මම උඹව බාන්දලා දෙනවා. ඩ්‍රයිවිං රස්සාව හරියට කරන්න දන්නේ නැති ඩ්‍රයිවිං කාර්යයකට බාන්දලා දෙනවට වඩා ඒක හොඳයි. උගේ රස්සාව ඩ්‍රයිවිං නෙමෙයි ගොටු අල්ලන එක. නෙද්දකි මෙහෙම පිරිමි. හරියට නාලියෝ දැන් ඔක නවත්ත ගන්නකෝ. ඇති ওই කතාව. අම්මේ මංජිත මොනවා කිව්වත් මං හොඳින් හරි නරකින් හරි මංජිතව බඳිනවා. එච්චරයි. මේ මට ඇත්ත කියපන් ගඟුලියා. මේ උඹට මාංජිතගෙන් මොන හරි වෙලා එහෙම නෙමෙයිනේ. උඹ උමත් එමෙරෙන්ඩ හදන්නේ? ආ? ඇත්ත කියපන්. උඹ මේ එහෙම එක්කන් ගිහිල්ලා අනාථ කරේ එහෙම නෑනේ. අම්මේ තාත්තේ කියපන් දුවේ. ඔය පරයා එහෙම මොකුත් කරේ නෑනේ. මංජිත විතරයි මට කවදා හරි කසාද බඳින්න පුළුවන්. මොකක්? ඒ කියන්නේ ඔව් අම්මේ මට වෙන කාවත් කසාද බඳින්න විදිහක් නැහැ. මොකද මගේ කෙල්ලේ? මම ගව පරයා හැම ගහනවා. උඹ ඔය ඇත්තමද කියන්නේ? ඔව් අම්මේ. ඇයි බං? කෙල්ලෙම මට උද කලින් කිව්වේ නැද්ද? ජීවන මානවකෝ. ඊට බංගෝ මවකට හොඳ වෙද්ද ගන්න උඩේ පොල්ලතෝ කියලා දෙන්න. ඒසරේ මවක වරන් ඇවිල්ලා රෙජිස්ටාර්ගේ මේසේ කකුල ගැට හරි කමන්නේ මේකට බන්දලා දෙනවා. ඉතින් මෙහා පිළායි කිව්වේ නෑනේ. මොකව යහතින් යවන්න ඈ. පරයා සන්ඩාලයා. හරි දැන් මංජිතට බැනලා වැඩක් නැහැ. එයා පිළිගන්නෙකුත් නැහැ. අපිව ඉක්මනට බන්දන්න අම්මේ. එතකොට එයා ඔය තනිකඩ සෙල්ලම් දාන එක ඉවරයි. මට දැන් කොහොමත් වෙන කවුරුත් කසාද බඳින්න බෑ.